තමන්ගේ දියුණුව උදෙසා අනුන්ගේ සහාය අවශ්‍යයි කියලා හිතන අය ඔයාලගේ සමාජෙත් ඉන්නව නේද? තමන්ගේ සහෝදරයෝ, පවුලේ අය ඔබට සහාය දෙන්නේ නැහැ කියලා හිතනවාද? ඔවුන් නම් දියුණු වෙනවා. ඒත් මට උදව් කරන්නේ නැහැ නේද කියලා හිතනවාද? අදම වෙනස් වෙන්න. තමන්ගේ ස්වයං උත්සාහයෙන් දියුණු වෙන්න. අනිකාගෙන් බලාපොරොත්තු නොවෙන්න. අපි ඕනෙම දෙයකින් දියුණු වෙන්න අනිකාගෙන් උදව් අවශ්‍යයි කියන මතයෙන් බැහැර වෙන්න. අම්මා තාත්තා අයියා අක්කා උදව් කරන්නේ නැහැ නේද කියා නොයා අපි තනිවම නැගී සිටිමු. මේ වගේ වැරදි ආකල්ප වලින් අපි දුර්වලයෙක් වෙනවා. අපේ සහෝදරයා නංගි මල්ලි දියුණු වුණා කියලා එයා අපට උදව් කරන්න ඕනේ, අපේ ධනවත් අය අපට උදව් කරන්න ඕනේ කියන පටු අදහස් වලින් ඉවත් වෙන්න. තමන් අනිකාගෙන් බලාපොරොත්තු නොවි අනුන්ට වෛර කර කර ඉන්නේ නැතුව තමන් දියුණු වෙන විකල්පයක් තමම ගොඩනගා ගන්න. ඉතින් මෙහෙම නොසිතා අනුන්ගෙන්ම බලාපොරොත්තු වෙලා හිටියොතින් කිසිම දවසක දියුණුවක් නම් ලැබෙන එකක් නෑ. තේපොළ වලට, රත්තරන් බඩු වලට ගහ මරා ගැනීම නම් කොයිතරම් තියනවාද? හිතන්න මොලයක්, සිතක් තියනවා නම් මේ දේවල් පමණක් නැති දියුණු වෙන්න. අනෙක් අය සහාය දිය යුතුයි කියන දුර්වල සිතුවිල්ලෙන් බැහැර වෙන්න. ඔබට ඔබ විතරයි කියා සිතා ටික ටික නැගිටින්න. මුලින් ඉඳන්ම අනුන්ගේ වාරුවෙන් නැගිටින කෙනාට අගටත් වාරු අවශ්‍යයි. හිතන්න, ගසකට වාරුවට හිටවන කණු මේ කරු අයින් කළොත් ගහ කඩා වැටෙනව නේද? ආන්න ඒ වගේ වාරුගත් ගසක් නොවි, දුර්වලයෙක් නොවි, මනස ශක්තිමත් කරගන්න. මායසූ ධර්මදේශනාවකදී හරි අපූර්වට ස්වාමීන් වහන්සේ නමක් මේ කාරණාව ගැන දේශනා කළා. අනුන්ගේ ආධාර උපකාර වලින් යැපෙන්න බලන් ඉන්නේ නැතිව ස්වාධීනව නැගී සිටින්න. දියුණු වෙන පුද්ගලයාට වෛර කරන එකෙන් Taman තව තවත් පහළට වැටෙනවා මිසක දියුණුවක් නම් ලැබෙන එකක් නෑ. අම්මගෙන් තාත්තගෙන් සහෝදරයාගෙන් ඉල්ලා වෛර කරන එකෙන් මිදෙන්න. ඒන් යහපතක් නම් මත් වෙන්නේ නෑ. මම මගේ ශක්තියෙන් අභිමානයෙන් නැගිටින්න ඕනේමයි කියලා හිතන්න. එතකොට කවදාවත් කවුරුත් මන් නිසා තමයි ඔහොම ඉන්නේ කියලාවත් කියන එකක් නෑ. මිනිස්සු අපිට උදව් කරන්න ඕනෑ කියලා නීතියක් කොහෙවත් නෑ. කැමති නම් උදව් කරයි. හොඳට මතක තියාගන්න. ගොඩක් මිනිස්සුන් ප්‍රතිලාභ පිණිස උදව් කරනවා. ඒ නිසා උපකාර බලාපොරොත්තු වෙන්න එපා. අනිත් අය උදව් කරන්න ඕනේ කියා සිතන කෙනාම දුබලයෙක්. ඔබ ඔබේ ශක්තිය එළියට ගන්න. කෙනෙක්ගේ වාරුවෙන් නැගිට්ටොත් අපිට වාරුවෙන් නැගිටපු බව හැමදාම තියෙයි. ඒ නිසා හිතන්න ඔබ උදව් ගන්නවාද නැද්ද කියලා. මට උදව් නෑ, අසවලා මට උදව් කළේ නෑ කියන එකෙන් හඬා වැළපෙන එකෙන් ඈත් වෙන්න. අත්හැරලා තමා විසින්ම තමාගේ හැකියාව යොදා දියුණු වෙන්න. මිනිස්සු කවදාවත් අපේ දියුණුවට බැඳිලා නෑනේ. ඒ නිසා කිසිම දෙයක් අනුන්ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් උත්සාහයෙන් ගොඩාපු කෙනෙක් පරදින්නේ නම් නෑ. ඉතින් අද ඉඳන් අපි හැමෝම හැදෙමු. බුදු සරණයි. මම ගිහින් එන්නම්.